Hello boys and girls, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් hardcore survival series එකට. මේ series එකේ මම ඉතින් super hero පණ ගන්න යන්නේ. ඒකින්ද මම මේ වීඩියෝ එකේ house එකේ tour එකක් දීලා ඉදිරියට තවත් episode ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මේ වගේ තවත් video බලන්න ඕන නම් ඔයාලා මගේ channel එකට subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගත්ත ගමන් ඉතින් මම බඩදාරි වගේ කැරට් කෑඩියකුත් කාලා තමයි පටන් ගත්තේ. ඒ වගේම මේ තමයි යාළුවනේ මගේ ගෙදර උඩ තට්ටුව. මේ උඩ තට්ටුව මම අහලා තියෙන්නේ කොබල් ඩිෆ්ලෙක්ට් වලින්. ඕනේ මට අවතුණා. යාළුවනේ ඔයාලා දන්නවද මේ විචුව මේකෙන් එළියට දාන හැටි? මේ දැන් මට හෙන කරදරයක් කියලා තියෙන්නේ යාළුවනේ. මොකද කිව්වොත් මගේ ෆාම් එකට ළඟටවත් කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. මට ස්ප්ලෑෂ් පොෂන් ඔෆ් පොයිසන් ගන්න. පොයිසන් ගේවා මගේ හાર્ට් එක සැරයක් හાર્ට් බාගෙට ඉතුරු වෙලා බේරුණේ යාළුවනේ. තව පොඩ්ඩක් මගේ හાર્ට් කෝරු වලට නැති වෙනවා. මේ විචුව අයින් ගන්න හැටි ඔයා දන්නවනම් අනේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ගොඩක් පිං ඉතින් මේ විච්ගේ කරදරෙන් බේරුණොත් ඉතින් මට ඇති. යාළුවනේ මේ ඉන්නේ යාළුවනේ මගේ ගෙදර රෙන්ට් එකට ඉන්න සුමනේ අයියා. ඒ සුමනේ අයියා මං කිව්වා ඔයාට නිදා ගන්න එපා කියලා. රෙන්ට් එක දෙනකම් මං ඔයාට නිදා ගන්න දෙන්නේ නැහැ. දැන් රෑ වෙලාද මු දවල්ට නිදා ගන්නවා. කළු කළා නම් තිබ්බා රෑ වෙන්නේ නැති. ඒ සුමනේ අයියා නැගිනා තොර රෙන්ට් එක දෙනකම් නිදා ගන්න බෑ. රෙන්ට් එක දුන්නාන් පස්සේ වඩ ඕන තරම් නිදා ගන්න හැකි. රෙන්ට් එක දෙන්න රෙන්ට් එක නැතුව ඔයාට මෙහි එන්න බෑ කො ආගියා. සුමන අයියා ඉතින් අවුල් ගන්න එපා. ඉතින් ඔයාට රෙන්ට් එක දෙනවා මම නිදා ගන්න දෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. කො සුමනේ අයියා. ඒ සුමනේ අයියා ඔය කොහෙද යන්නේ? සුමනේ අයියා ඔයාගේ පරණ කෑල්ල දාවිච්. ඔහොම ඉඳහන්කො මං උට හොඳ වැඩක් කරන්න. හරි ඉතින් අපි පස්සේ සුමනේ අයියාගේ කෑල්ල ගැන බලා ගන්නමු. ඊට පස්සේ ඔයාලට මම පෙන්නන්න තියෙන යාළුවනේ මේව තමයි යාළුවනේ මම මේ ගෙදර හදනකොට කලෙක්ට් කරගත්තේ. මම මයිනින් ට්‍රිප් එකක් ගිහලා ඩයමන්ඩුයි අයනුයි හොයාගත්ත යාළුවනේ. මේ තියෙන්නේ ලැපිසුයි ඩයමන්ඩුයි අයනුයි ගෝල්ඩුයි හොයාගත්ත ටික මම. ඉතින් කොපරුත් තියෙනවා. හරි එහෙනම් අපි යමු ගෙයින් එළියට. මම ඔයාලට පෙන්නන්නම් එළිය. හරි එළියට දොර වහන්නම තුරන්. හරි දොරත් වහමු. මෙන්න හරියට පේන තැනකට මෙන්න මේ තියෙන යාළුවනේ මගේ සිහින මාලිගාව. සිහින මාලිගාවක් කිව්වට ඉතින් මේක මාලිගාවක් වගේ නම් පේන්නේ නැහැ. ඉතින් ඒක වෙන කතාවක්. මට පොඩ්ඩක් අවුල් ගියා ඉතින් හදනකොට. ඒක ගැන හිතන්න බෑ යාළුවනේ. මම පැත්තෙන් පෙන්නන්නම්. මෙන්න මේක තමයි යාළුවනේ මගේ මාලිගාව. තනින් බ්ලොක් අඩුයි. ඒක ගණන් ගන්න එපා. ඒක මම පස්සේ හදන්නම්. අයියෝ තේටම වලින් බ්ලොක් අඩු තැන බ්ලොක් පුර වල ඉන්න. ඕලේ පිටකලින් මොකක්ද මේ විස්තත් හොඳ පාඩමක් ගන්න උගන්වනවා. මම ඉන්න විච් තා පොඩි කාලේයි මගේ subscribe කෙනෙක් ඔයාව එළියට ගන්න හැටි කමෙන්ට් කරපු ගමන්ම ඔයාව මම එළියට දානවා. හරි ඉතින් ඊට කලින් අපි කොබල්ස්ටෝන් ටිකක් අරගෙන මෙන්න මේ එළපුර වලින් ඉතින් මේ වැටෙන ඉවර යන්න මෙතනින් යද්දි මෙතන ඉන්නත් ගහගම් කොබල්ස්ටෝන් ටිකක්. හරි මේ වටේ තියෙන ගස් යාළුවනේ මම පැල කරපුවා. මං අර එහා තියෙන කැලයක් ගිහින් සුද්ධ කරලා ඒකේ තියෙන සැප්ලින් ටික අරගෙන මගේ ගේ වටේ පැල කරා යාළුවනේ. මට දුර ඇවිදින්න ඕනේ නැති හින්දා ඒකින්ද තමයි යාළුවා මං ගේ ගාව එච්චර සැප්ලින් පැල කරේ. මෙන්න මේ විලේජ් එකනොත් මේවත් දෙක තුනක් ඉතින් ඉස්සුවා. ඉතින් ගේ හදන්න එක ගණන් ගන්න එපා. ඉතින් ඒක හැමෝගෙම හැටිනේ. ඉතින් හරි අන්න මම මගේ ගෙදර පෙන්නවා. අයියෝ බ්ලොක් ටික මෙඩ එක කඩාගමු. හරි ඉතින් ඒ ටික කඩාගත්තා. මේ තමයි යාළුවනේ අපේ වීඩියෝ එක අවසානය. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හරි ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඔයාලා මේකට ලයික් එකක් දාලා මේ channel එකට subscribe කරලා අනාගතයේ තියෙන සුපිරි මේ series එක hardcore episode බලන්න ඕන. ඉතින් කමෙන්ට් කරලා share කරන්න. එහෙනම් ඔයාලව මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න.
pixel saya. Bye.